ඉතින් ඔන්නවා අලුත්මලු තොප්පිය ඩිසයින් එකක් අරගෙන මේ තොප්පිය ගොතන්න තමයි දැන් හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉස්සෙල්ලාම ස්ලිප් නොට් එකක් දාගන්න ඕනේ. ඒක දාගන්නේ මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි දන්වැල් ගොතා ගන්න ඕනේ 34ක්. දන්වැල් 34ක් ගොතලා ඉවර වෙලා මෙන්න මේ විදිහට තමයි දන්වැල් ටික ගොතා ගන්නේ. ඔයාලා ඉන්නේ විදිහට දන්වැල් 34ක් ගොතන්න දිගට. ඊට පස්සේ දන්වැල් 34 ගොතලා 33 වෙනි දන්වැලට එක දන්වැලක් අතහැරලා 33 වෙනි දන්වැලට සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ දිගටම එක දන්වැලෙන් දන්වැලට සිංගල් ක්‍රොෂේ ගොතන්න 33ක්. මේ විදිහට දිගටම ගොතාගෙන යන්න. සිංගල් ක්‍රොෂේ 33ක් ගෙදෙන්න ඕනේ. අපි මේ ගොතන්නේ 0 to 3 month වයසේ බබෙක්ට තොප්පියක් තමයි. ඒ තොප්පිය ගොතන විදිහ තමයි මම දැන් මේ පෙන්නන්නේ. ඔයාලට පුළුවන් මේම ගොතා ගන්න. මේ තියෙන්නේ දැන් එහෙම සිංගල් ක්‍රොෂේ ගොතපු සිංගල් ක්‍රොෂේ. දැන් අපි මේ දන්වැල ගොතලා ඉවර වෙලා මේ තියෙන දන්වැලට අපි තව එක දන්වැලක් ගොතා ගන්නවා. ඒ ගොතලා ඉස්සරහා තියෙන පේලියේ දන්වැල ගොතාගෙන ගිහලා ඉස්සරහා තියෙන පේලියේ මෙන්න මෙතනින් තමයි අපි ආයේ දන්වැල දාලා ගොතා ගන්න. ඒ විදිහට මේ දන්වැල් 33ටම මේක ගොතාගෙන යනවා. දන්වැල් දෙකම අහුවෙන්න නෙමෙයි, ඒ ඉස්සරහා දන්වැල අහුවෙන්න විතරයි මේක ගොතාගෙන යන්නේ. ඉස්සරහා පට අහුවෙන්න විතරයි. සිංගල් ක්‍රොෂේ මේ විදිහට දිගටම ගොතාගෙන යන්න ඕනේ. මේ ගොතන්නේ අවසන් වෙනකම් ඒ සිංගල් ක්‍රොෂේ ටික. මෙන්න මේ විදිහට ගොතලා අවසන් කරගන්න පුළුවන් අපිට. එතන ගොතලා අවසන් කරගන්න තැන එතන අපි දන්වැල ඉස්සරහා පටට දාගන්නවා සිංගල් ක්‍රොෂේ එක. ඊට පස්සේ මේ තියෙන දන්වැලට අපි මෙන්න මෙතන තියෙන දන්වැලට තව එක සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. එතකොට ඔක්කොම දන්වැල් සිංගල් ක්‍රොෂේ 34ක් වෙනවා. ඊට පස්සේ අපි දිගටම සිංගල් ක්‍රොෂේ 34 ගානේ පේලි 25ක් දිගටම ගොතාගෙන යන්න ඕනේ. අනිත් පැත්ත හරවලා අපි ඒ ගොතපු සිංගල් ක්‍රොෂේ වල ඉස්සරහා දන්වැලට ඉස්සරහා පටට තමයි මේක ගොතන්න ඕනේ. මේ ගොතාගෙන යන දන්වැල් පේලියේ මෙන්න මෙතනට තමයි අපි ගොතන්නේ සිංගල් ක්‍රොෂේ. අපේ තමන්ගේ ඇඟ පැත්තට නෙමෙයි, ඉස්සරහට තියෙන දන්වැල් පේලියට තමයි මේක අපි ගොතාගෙන යන්නේ. එතකොට හැම වෙලේම අපි ගොතන්න ඕනි තමන්ගේ ඇඟ පැත්ත නෙමෙයි, ඉස්සරහා පැත්තට. මේක හරවනකොට තමන්ගේ ඉස්සරහා පැත්තට තමයි මේ ගොතන සිංගල් ක්‍රොෂේ ටික ගොතාගෙන යන්නේ දිගට.
මේ විදිහට සිංගල් ක්‍රොෂේ 34 පේලි 25ක් ගොතා ගන්න ඕනි. මෙන්න මේ විදිහට ගොතා ගන්න ඕනි. මම මේ පොඩි එකක් ගෙතුවේ ඔයාලට පෙන්නන්න. මේ විදිහට දිගටම 34 පේලි 25ක් ගොතන්න. ඉතින් ආයෙ වීඩියෝ එකකින් එන්නම් මෙන්න මේ විදිහට තොප්පියේ අවසාන කොටස ගොතන්නේ කොහොමද කියලා අරගෙන මෙන්න මේ තොප්පිය තමයි මම ලස්සනට ගොතන්න කියලා දෙන්නේ. 0 to 3 month බබෙකුට මේ ළමයි මේ තොප්පිය ගොතන්න කියලා දෙන්නේ. ඉතින් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.